අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නම් ඔයා ෆුල් ටයිම් ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් එහෙම නැත්නම් YouTuber කෙනෙක් නම් එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ගෙදර ඉඳලා වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා ගාව තිබිය යුතු දේවල් 9ක් ගැන. ඉතින් මේ දේවල් මම පර්සනලි අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරනවා. ඒකෙන් මගේ ලයිෆ් එක එහෙම නැත්නම් මම මේ ගෙදර ඉඳලා වැඩ කරන ලයිෆ් එක සෑහෙන්න ලේසි වුණා. ඉතින් අපි දැන් බලමු මොනවද දේවල් 9 කියලා. ඉතින් අපේ ලිස්ට් එකේ තියෙන පළවෙනි දේ තමයි මෙන්න මේ වගේ ඇලාම් ක්ලොක් එකක්. මේ වගේ ෆිසිකල් ඇලාම් ක්ලොක් එකක් ඔයා ගාව තියාගන්න. මොකද ඔයා දන්නවා අපි සාමාන්‍යයෙන් 99%ක්ම ගොඩක් අය ඇලාම් එක තියන්නේ තමන්ගේ ෆෝන් එකෙන්. ඉතින් උදේ නැගිට ගමන් මෙන්න මේ වගේ ෆෝන් එකෙන් ඇලාම් එක ඕෆ් කරලා මේ වගේ ඩිස්ට්‍රැක්ට් වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් FB එකට යනවා, WhatsApp එකේ බලනවා, මොනවද කෝල්ස් බලනවා, මැසේජස් ඔය ටික බලවම අපි දන්නේවත් නැතුව අපේ දවස අනම්මනන් වලින් පිරෙනවා අපේ ඔළුව. ඉතින් ඒ නිසා ඩිස්ට්‍රැක්ෂන්ස් ගොඩක් අඩු කරගන්න පුළුවන් මේ වගේ ෆිසිකල් ඇලාම් ක්ලොක් එකක් තියෙනවා. ඉතින් මේක රුපියල් 1000කට වඩා අඩු ඉන්වෙස්ට්මන්ට් එකක් වුණාට ඔයාලට මේකෙන් සෑහෙන ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලට පුළුවන් නම් මේ වගේ ඇලාම් ක්ලොක් එක ඇඳ ගාවින් නැතුව පොඩ්ඩක් නැගිටලා යන්න පුළුවන් දුරකින් ඔයාගේ මේ ඇලාම් ක්ලොක් එක තියාගන්න. නැත්තම් ඇඳ එහා පැත්තෙම තිබ්බොත් ඕක ඕෆ් කරලා ආයෙ නිදා ගන්න වෙන නිසා. ඉතින් මේකෙන් ඔයාට උදේවරුේ තියෙන විනාඩි 20ක් පැය භාගයක් සමහර අයට පැයක් විතර උනත් වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. නැත්තම් නැගිට වෙලා ඉඳලා ෆෝන් එකේ හිටියාම දවස ගෙවනවා තේරෙන්නේ නැහැ. අපේ ලිස්ට් එකේ තියෙන ඊළඟ දේ තමයි මෙන්න මේ වගේ ලොකු වතුර බෝතලයක් ඔයාගේ ළඟ තියාගන්න. ඔයා වැඩ කරන තැන අනිවාර්යෙන් මේ වගේ ටිකක් ලොකු ලීටර් එකමාරක් වගේ ලොකු වතුර බෝතලයක් තියාගන්න. මොකද අපි ගොඩක් වෙලාවට කාමරේ ඉඳගෙන වැඩ කරන නිසා අපිට වතුර බොන්න කරන්න පොඩ්ඩක් ඇවිදිනවා හෙට මෙහෙට යනවා අඩුයි. ඉතින් මේ වතුර බොන එකේ ඔයා දන්න කොහොමත් හොඳයි කියලා වතුර බොන එක මේක අපි මේ වගේ බෝතලයක් ළඟ තියාගත්තාම තියෙන වාසිය තමයි අපි සැරින් සැරේ නැගිටලා යන්න අවශ්‍ය නැහැ. ඒ වගේම මේ බෝතලේ දකින්න වෙලාවක් ගන්න අපිට වතුර බොන්න පුළුවන්. අපි නිකමට හිතමු ඔයාලට වතුර තිබහක් තියෙනවා. හැබැයි ළඟපාත වතුර නැත්තම් ඔයාලට කුස්සියට හරි ගිහිල්ලා වතුර එක පුරවන් වෙනවා. ඒක කම්මැලි. එතකොට ඕක පොඩ්ඩක් පරක් වෙනවා. ඉතින් ඒ නිසා ළඟ වතුර බෝතලයක් තියාගන්න. ඕක අනිවාර්යෙන්ම ඔයාලට ලොකු පොඩි මේක ඉතාමත් පොඩි කාරණාවක් වුණාට මේකේ ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. අපේ ඇඟ හැමතිස්සෙම හයිඩ්‍රේට් වෙලා තියෙන. එතකොට අපේ ස්කින් එකට හොඳයි කියලා කියන ඉතින් වතුර බොන එකේ හොඳ දේවල් ඔයාලා දන්නවනේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ළඟ වතුර බෝතලයක් තියාගෙන වැඩ කරන්න. ඉතින් ඊළඟට අපේ ලිස්ට් එකේ තියෙන දේ තමයි මෙන්න මේ වගේ බ්ලූ ලයිට් ස්ක්‍රීන් එකට ලැප් එකට දාන ග්ලාසස් දෙයක් අනිවාර්යෙන් ගන්න. මේ වගේ දේවල් මේ පොඩි ඉන්වෙස්ට්මන්ට් රුපියල් 1000කට අඩුයි මම මේ අද කියන ගොඩක් දේවල්. ඉතින් ඒ නිසා මේ වගේ ග්ලාසස් දෙයක් අනිවාර්යෙන් තියාගන්න. මේ වගේ දෙයක් දාන්න ඕවා අනිවාර්යෙන් Mac ඔයාගේ මේ PC එකක් ලැප් එකක් යූස් කරනවා නම් ෆෝන් එකේ වුණත් වැඩිපුර ඔයා වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන් මේක යූස් කරන්න. ඒක මං හිතුවෙත් නෑ ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා කියලා. ඒ දවස්වල වුණත් මගේ ඇස්වල එක ප්‍රශ්න එන්න ගත්තා මේක දැම්මට පස්සේ. එහෙම ප්‍රශ්න මුකුත් නෑ. අනිත් එක මේකේ මම දකින වාසිය තමයි දැන් අපි ගොඩක් වෙලාවට අපේ ඔෆිස් රූම් එකේ හරි අපේ බෙඩ්රූම් එකේ හරි තමයි මේ ෆ්‍රීලාන්සින් වැඩ ටික කරගෙන යන්නේ. Fiverr හරි මොනවා හරි YouTube හරි මොනවා හරි අපි කරගෙන යන්නේ. එතකොට අපිව ඩිස්ට්‍රැක්ට් වෙනවා වැඩි. ඇඳ තියෙනවා එහා පැත්තේ අනම්මනම් තියෙනවා. එතකොට මට හිතෙනවා මම ගොඩක් වෙලාවට මේ කණ්ණාඩි දෙක දාගත්තට පස්සේ මාව නිකන් වර්ක් මෝඩ් එකකට වැටෙනවා වගේ දෙයක්. ඒ කියන්නේ මම මේක හැමතිස්සෙම පොත් කියවද්දී ආරම්භය කරද්දී මම මේක දාන්නේ නැහැ. මම මේක දාන්නේ වැඩ කරනකොට විතරයි. ඉතින් ඒ නිසා මට වැඩ කරන්න ඕනේ කියලා හිතච්ච ගමන් මම මේක දාගන්නවා. එතකොට අපි නිකම්ම ඔටෝමැටිකලි මම පුරුදු වෙලා තියෙන මම එහෙනම් දැන් වැඩ කරන්න ඕනේ කියලා. ඒ නිසා මේක දාගත්තට පස්සේ වැඩ කරන වැඩ ටික මට කරගන්න පුළුවන්. මේක නැතුව කරද්දී නිකන් අර පැත්තක් නිකන් අඳුරුයි වගේ. ඔයාලට මම කියන එක තේරෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් මේ අත්දැකීම තියෙන කෙනෙක් ඉන්නවනම් පහල කමෙන්ට් එකක් දාන්න. මේක මම භාවිතා කරන එකක් ඇස් වලට. අනිත් එක අපිට වර්ක් මෝඩ් එකට ස්විච් වෙන්න මම පර්සනලි භාවිතා කරන දෙයක් තමයි මේක. ඉතින් මේක ඩරාසකේ වුණත් රුපියල් 1000කට වඩා අඩුවෙන් ඔයාලට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට අපේ ලිස්ට් එකේ තියෙන මෙන්න මේ වගේ පොඩි ෂෝට් නෝට්බුක්ස්. මේ වගේ පොඩි පොතක් මාගාව ඕන වෙලාවක තියෙන මම එළියට පහලට ගියත් කාමරේ හිටියත් ඇඳ ගාව හිටියත් ගොඩක් වෙලාවට මාගාව මේ වගේ පොතක් සහ පෑනක් තියෙන මේ වගේ පොඩි පොතක් තියෙනවා. ඉතින් මේක අපිට වැදගත් වෙනවා. විශේෂයෙන් YouTube වගේ කරන කෙනෙක්ට අපිට අයිඩියාස් එහෙම නැත්නම් කන්ටෙන්ට් ජෙනරේට් වෙන්න එකපාර අපි කොච්චර හිතුවත් අපිට අර බලෙන් මේක එන්නේ නැහැ. බලෙන් ඒ අයිඩියා එකක් එන්නේ නැති. මේක හිටපු ගමන් එකපාර හිට වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ෆෝන් එකේ දාලා නෝට් එකක් දාගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඊට වඩා මම පර්සනලි හිතනවා අපි මේක ලියන එකෙන් මාර වටිනාකමක් තියෙන පොඩ ලිව්වහම මේක පොඩ්ඩක් බර වැඩි ගතියක් තියෙනවා. ඒ නිසා මම ගොඩක් වෙලාවට මාගාවට එන තෝට්ස් අනම්මන මේ පොත්වල ලියනවා. ඉතින් පුළුවන් තරම් ළඟ මේ වගේ පොඩි පොකට් ජර්නල් එකක් එහෙම නැත්නම් පොඩි පොකට් නෝට්බුක් එකක් ළඟ තියාගන්න එක අනිවාර්යයෙන්ම ඔයාලට වටිනවා. ඊළඟ එක ඉතින් පොඩි දෙයක් මේ වගේ ස්ටිකි නෝට්ස් භාවිතා කරන්න ඔයාගේ වැඩ කරගෙන යනකොට ඉතින් මේ ස්ටිකි නෝට්ස් වලින් තමයි ගොඩාක් මගේ මැච් එක මම වදින්නේ. ඒ කියන්නේ එහෙම නැත්නම් මගේ අයිඩියාස් ටික මගේ ටු ඩු ලිස්ට් එක එහෙම නැත්නම් මට ඊළඟ
ඊළඟ සතියේ ඊළඟ මාසේ නැත්තම් තව දවස් 3-4කින් මට කරන්න තියෙන වැඩ මොනවද ඔය ඔක්කොම ටික ගහලා මෙන්න මේ වගේ බිත්තියේ මේ වගේ මම ගහලා තියා ගන්නවා. එතකොට ඔක යනින් වෙලාවක අනිවාර්යයෙන්ම ඔක අමතක වෙන්නේ නැහැ. දැන් ගොඩක් කලකට අපි පොකට් නෝට්බුක් එකේ අපි ලියලා තිබ්බහම ඔක පොත වහලා තිබ්බහම අමතක වෙන්න පුළුවන්. හැබැයි අර අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩ ටික. එහෙම නැත්තම් මේ වැඩේ නියමයි කියලා එන ඒවා ටික මම පොකට් නෝට්බුක් එකේ නැත්නම් නෝට්බුක් එකෙන් මේවා ස්ටිකි නෝට්ස් වලට අරගෙන බිත්තිය මේ වගේ මට හැමතිස්සෙම පේන තැනක ගහ ගන්නවා. එතකොට අපිට ඒක වදයක් වෙනවා. ඒ කියන්නේ මම හිතන විදියට ඔයාලත් දන්නවා ඇති අපිට ස්ට්‍රෙස් එකක් එනවා. ඒ ස්ට්‍රෙස් එක ගොඩක් වෙලාවට එන්නේ අපිට කරන්න තියෙන වැඩ කරේ නැති වුණා. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපේ කම්මැලිකමට හරි අපේ තියෙන අනිත් වැඩත් එක්ක හරි අපිට ඒක කරගන්න බැරි වුණාම ඒන ස්ට්‍රෙස් එක ගොඩක් වැඩි. නැත්නම් වැඩ වැඩි වුණාම එන ස්ට්‍රෙස් එකට වඩා වැඩ මිස් කරාම එන ස්ට්‍රෙස් එක ටිකක් අපිට අමාරුයි. ඒ නිසා අර වගේ බිත්ති අපි ගහලා තිබ්බට පස්සේ අපිට පුළුවන් මේ වැඩේ දැක්ක ගමන් හරි දැන් මට මේක කරන්න තියෙනවා කියලා හැමතිස්සෙම ඔලුවට කික් එක වදිනවා. ඊළඟ දේ තමයි පුළුවන් තරම් ඔයා ගොඩක් වෙලාවට ඔයා ගෙදර ඉඳන් වැඩ කරන කෙනෙක් නම් හැමතිස්සෙම මොකක් හරි අලුත් ස්කිල් එකක් බිල්ඩ් අප් කරගන්න බලන්න. ඒක AI වෙන්න පුළුවන්. අලුතෙන් දැන්ගෙන AI tools වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ එඩිටිං ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට නැත්නම් ෆොටෝ AI වලින් ෆොටෝස් ජෙනරේට් කරන හැටි ඔය මොකක් හරි දෙයක් ඔයා ඉගෙන ගන්න try කරන්න. ඔයාලට කැමති නම් මගේ වීඩියෝ එඩිටිං කෝස් එකකුත් තියෙනවා. මේ නම්බරේට WhatsApp message එකක් දාලා ඔයාලට ඒක ඉතාමත්ම අඩු මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම මේකේ සර්ටිෆිකේට් එකකුත් නිකුත් කරන නිසා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේකේ A to Z හැමදේම මම කියලා දෙනවා. මම කියන්නේ ඒක විතරක් නෙමෙයි තව AI පැත්ත තියෙනවා. ඒ පැත්තට පොඩ්ඩක් බර දෙන්න ඉස්සරහට. මොකද ඒකෙන් අපිට ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඒ නිසා හැමදාම මොකක් හරි ස්කිල් එකකට ඔයාගේ දවසෙන් පැය භාගයක් පැයක් අනිවාර්යයෙන් වෙන් කරන්න මොකක් හරි දෙයක් ඉගෙන ගන්න දවසකට දශම එකක් හෝ ඊට වඩා හිටියට වඩා පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන් නම් ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඊළඟ දේ තමයි පොඩ්ඩක් බලයි මොකද්ද මේ කියලා. මේක ඇවිල්ලා මම පර්සනලි කරන දෙයක්. ඉතින් මාගාවා දැකලාදී මගේ පරණ වීඩියෝස් වලත් මෙන්න මේ වගේ මම එක එක જાතියේ චූටි පැල තියාගෙන තියෙනවා. ඉතින් මේක මම කියන්නේ මේ වගේ පොඩි පැලයක් ඇත්ත එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉන්ඩෝ වගේ තියෙනවා නම් මේ වගේ පොඩි පැලයක් මම තියාගන්නවා. මොකද අපි ගොඩක් කලාට මේ ඩිජිටල් වර්ල්ඩ් එක ඇතුළේනේ අපි ඉන්නේ. එහෙම නැත්නම් මේ ඩිජිටල් වර්ල්ඩ් එක ඇතුළේ ඉන්න නිසා අපි පොඩ්ඩක් ඩිස්කනෙක්ට් වෙන්න බලනවා මේ ඇත්ත ලෝකෙත් එක්ක, ගෙදර අයත් එක්ක, ෆැමිලි එකත් එක්ක, නේචර් එකත් එක්ක. ඉතින් ඒ නිසා මම මෙහෙමයි ඔයාලට පෙට් කෙනෙක් හදන්නත් පුළුවන්. මාළුවෙක් හරි වල්ලෙක් හරි එහෙම ප්‍රශ්නයක් නැහැ. මම එහෙම නෙමෙයි කියන්නේ. ඊට වඩා ඔක්කොටම වඩා ලේසි මේ වගේ පොඩි පැලයක් තියෙනවා. ඒකට වතුර ටිකක් දාලා ඒක පොඩ්ඩක් බලාගදී ඒකේ පොඩි අමුතු දෙයක් තියෙන එක මට ඔයාලට කිව්වට තේරෙන්නේ නැහැ. ඒක මොනවද මේ කියන්නේ කියලා බලලා එහෙම නෙමෙයි. හැබැයි ඒක කරන අයට තේරෙනවා ඒකේ පොඩි දෙයක් තියෙනවා. මට නිකන් වගකීමක් තියෙනවා වගේ දෙයක් බලාගන්න. අර කියන්නේ something to take care කියලා දෙයක් බලාගන්න මට පොඩි වගකීමක් වගේ තියෙනවා. ඉතින් පැලේට වතුර ටිකක් දාලා උඹ ටිකක් තියෙන එක විතරනේ කරන්න තියෙන්නේ. ඒ වගේම ඔයාගේ කාමරේට යනොත් එකකින් අමුතු පෙනුමක් හම්බ වෙන නිසා පොඩි නිකන් alive ගතියක් එන නිසා පුළුවන් නම් ඒ වගේ පොඩි පැලයක් ළඟ තියාගන්න. ඔයාව පොඩ්ඩක් calm down කරන එක විදියක් තමයි අපි දැන් මම ඉස්සලා කිව්ව එක ඩිජිටල් වර්ල්ඩ් එකේ ඉඳලා පොඩ්ඩක් මේ පැත්තට එන්න පුළුවන් බ්‍රිජ් එකක් විදිහට තමයි මම මේ දේවල් තියාගෙන ඉන්නේ. ඉතින් ඒ විදිහට පැල කිහිපයක් මම තියාගෙන ඉන්නවා. ඊළඟ දේ තමයි අපි දැන් මම ඉස්සෙල්ලා කිව්වා ෆ්‍රීලාන්සර්ස්ලාට, YouTubersලාට එහෙම නැත්නම් මේ ඔන්ලයින් පැත්තේ වැඩිපුර ඉන්න අයට තමයි මම මේ කියන්නේ මේ දේවල් ටික තියාගන්න කියලා අනිවාර්යෙන්. ඉතින් ඊළඟ දේ තමයි මෙන්න මේ වගේ පොඩි පොතක් කියවන්න බලන්න. මම මේ ඇවිල්ලා තනි කතන්දර පොත් නෙවෙයි. දැන් මම ඔයාලට උදාහරණයක් එහෙම නැත්නම් ඔයාලට මම රෙකමන්ඩ් එකක් දෙන්න. මේ 101ක් කමටහන්, 201ක් කමටහන් කියලා පොත් තියෙනවා. 303ක් කමටහන් කියලා. මේවා හරි පොඩි. ඒ කියන්නේ පිටු භාගයක් වගේ තියෙන එක කතාවක්. ඒවල පොඩක් වෙන පැත්තක් තියෙන. ඒ නිසා කියවන එක නවත්තන්න එපා. මම අර කලින් එකේ කිව්වා වගේ අපි අර ඩිජිටල් වර්ල්ඩ් එකෙන් පොඩ්ඩක් කැඩිලා අනිත් පැත්තට එන්න ඕන නිසා ඒවට තමයි මම මේ පැල එහෙම නැත්නම් මේ පොතක් වගේ දේවල් තියාගෙන මේ වගේ පොතක් කියවන්න මට අනිවාර්යෙන්ම ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ 101ක් කමටහන් කියන පොත. මේක ගැන මම දැක්කා මේ අපේ කවුද රාමෝ channel එකේ කරන රන්දික අයියත් මේ පොත ගැන වෙනම වීඩියෝ එකක් කරලා තිබ්බා. ඉතින් මේ පොත හොයාගෙන කියවන්න මහ ලොකු ගාණක් වෙන්නේ රුපියල් 1000කට අඩුයි. ඒකත් මේ පොත රුපියල් 800ට මම ගත්තේ. ඉතින් දරස් එකේ අර මේ ඔන්ලයින් මේ පොත් ගන්න පුළුවන්. ඉතින් මේ පොත් කියවන්න මේකෙන් පොඩ්ඩක් අර ඒ අයියා කියන වගේ ලොක්ස් කඩා ගන්න පුළුවන් වගේ ඔළුවේ තියෙන. ඉතින් ඒ පැත්තත් පොඩ්ඩක් බලන්න. ඒ වගේ පොතක් කියවන එක නවත්තන්න එපා කවදාවත්. ඉතින් අන්තිම දේ තමයි ඔයා තියාගන්න ඔයාටම කියලා පොඩි ටයිම් එකක්. මම හැමතිස්සෙම කියන්නේ එකද අපිට ස්කිල් එකක් දැන් හදාගන්නට කිව්වා. මම වගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න පුළුවන් අර මම මුලින් කිව්ව දේවල් ටික භාවිතා කරලා. හැබැයි අපිට ආයේ පොඩ්ඩක් අපේ ටයිම් එකක් මී ටයිම් එකක් කියලා කියන්නේ මී ටයිම් එකක් හදාගන්න. ඒ කියලා කියන්නේ පොඩ්ඩක් වත්තට පොඩ්ඩක් කියන්න වත්ත පිටිය ඇවිදින්න. එහෙම නැත්නම් පොඩ්ඩක් ෆෝන් නම් මම අයින් කරලා අඩුම දවසට පැය භාගයක්වත් විනාඩි 20ක් පැය භාගයක්වත් ඔයාලා මේ විදිහට පොඩ්ඩක් පාඩුවේ ඉන්න පුළුවන් නම් කොහෙට හරි වෙලා ඉඳගෙන ඔයාගේ අයිඩියා ජෙනරේට් වෙන එක වැඩි වෙනවා. ඔයාට ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන පොඩ්ඩක් හරි ක්ලියර් පාත් එකක් එහෙම නැත්නම් ක්ලියර් ප්ලෑන් එකක් ඔයාට පේන්න ගන්නවා.
ඒ නිසා අර දවසම නිකන් මැෂින් එක දුවලා නිකන් වාහනයක් දුවලා පොඩ්ඩක් නවත්තනවා වගේ දෙයක් කරන්න මී ටයිම් එකක් භාවිතා කරන්න. ඒ වෙලාවේ මම කියන්නේ පොත් කියවන්න ආරම්භය කියලා. ඒ වෙලාවේ මුකුත් කරන්න එපා. මම කියන්නේ ඒක මුකුත් කරන්න එපා. ඒ වෙලාවේ කොහෙට හරි තැනකට ගිහලා ඉඳගෙන බිම හරි කමක් නැහැ. චුට්ටක් විනාඩි පැය කාලක් විනාඩි 20ක් පැය භාගයක් නම් හොඳයි. පොඩ්ඩක් නිකන් ඉන්න. එතකොට වාගේ මනස වැඩ කරන විදියට ඉතුරු ටික ඔටෝම වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට මම ගොඩක් වෙලාවට මගේ ටයිම් එකේ මම පුළුවන් තරම් try කරනවා දවස ගානේ කරන්න. මටත් අමාරුයි මේ වැඩත් එක්ක තියෙන වැඩත් එක්ක. හැබැයි ඒකේ වටිනාකම මම ගොඩක් දන්නවා. ඉතින් මම හිතනවා ඔයාලත් ඒක සමහරවිට මේ විදිහට කරන්න නැති. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පොඩක් ඇවිදින්න යන්න. අඩු ගානේ කඩේට හරි පොඩ්ඩක් ගිහිල්ලා එන්න පයින්. වාහනයක බයික් එක නෙමෙයි පොඩක් පයින් ඇවිදලා එන එක වුණත් අපේ මනසට මාර විදිහට ඒක දැන් ඔයාලා දන්නවා අහලා ඇති ඔයාලා සමහරවිට මෙඩිටේෂන් වර්ගයක් තමයි සාමාන්‍යයෙන් ඔය වෝක් කියලා කියන්නේ ඇවිදිනවා කියලා ගිහිල්ලා නිකන් ඇවිදලා එන එක. ඇඟටත් හොඳයි වගේ මේක මෙඩිටේෂන් පැත්තටත් හොඳයි. ඉතින් මේ පැත්ත පොඩ්ඩක් බැලන්ස් කරගන්න බලන්න. අපි මේ වලින් කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නැහැ නැත්තම් අපි දන්නේම නැතුව අපේ ජීවිතේ හොඳම කොටස් ටික යනවා. එහෙම නැත්තම් මේකට මැරලා මේ වෙලා යනවා. ඒ නිසා ඒ අතර පුළුවන් තරම් බැලන්ස් කරගන්න බලන්න. පොඩ්ඩක් මේ ඉන්න කාලේ මේ ඉන්න වටපිටාවේ ගෙදරම කට්ටියත් එක්ක වුණත් පොඩ්ඩක් බැලන්ස් එකේ වැඩේ කරගෙන යන්න පොඩි මී ටයිම් එකක් Tamanට කාරුණික වෙලා දෙන්න try කරන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයා මොන හරි දෙයක් ලබා ගන්න ඇති කියලා. ඊළඟ දවසේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.